ඔබතුමාලගේ මාතෘකාව වර්තමාන දේශපාලන තත්ත්වය කියන එක. ඉතින් ඒක අපි මම මෙතනට ඇවිල්ලා අලුතෙන් කියන දෙයක් නෑ. මුළු රටම දැක්කා අර ආධ්‍යාත්මික naයකයා කෙනෙක් කෙනා ලන්ඩන් ගිහලා දීපු දිවිල්ලෙම. ඕක තමයි වර්තමාන දේශපාලන තත්ත්වය. ඉතින් එහෙ දුවලා බේරුණාල මෙහෙනම් මං හිතන්නේ නැහැ දුවලා බේරෙන්න පුළුවන් වෙයි කියලා. හිටගෙන දිවි ලෝකෙම ඇව්වේ. කොල්ලන්ට පෙන්නුවා ජපන් බයිසිකල්. මිනිස්සුන්ට පෙන්නුවා ලක්ෂ 12මාරි විට්ස් කාර්. 10,000ක් දෙනවක 10,000 මදිද? එහෙනම් 15,000ක් දෙනවා කිව්වා. මාගා ඔක්කොම වීඩියෝ තියෙනවා කාටවත් නැහැ කියන එක නැහැ කිව්වොත් මම දැන් දාලා පෙන්නනවා. එහෙම කියලා මුළු රටම එක මිටර අන්දලා බලය අරගෙන අද දැන් මේ බලය කඩන් වෙලා තියෙන තමන්ගේම ඉසමතර. ඒකනේ අර ආධ්‍යාත්මික නායකයර දුහන්න උනේ. ඉතින් අද ඩයස්පෝරාව රැවට්ටුවා. සිංහල ඩයස්පෝරාව නැවතුවා. රටම එක පිටට රවට්ටලා දැන් හත් පොලේ ගාගෙන කොලෙත් තිරාගෙන ඇඟෙත් හලාගෙන තියෙන්නේ. අපි හිතුවේ නෑ ඇත්ත වශයෙන්ම මෙහෙම මේ ආණ්ඩුව මේ තරම් පීචන් වෙයි කියලා. අවුරුද්දයි ගියේ යන්තම්. අද පේරවනේ හැම තැනම උද්ඝෝෂණ අපේ මන්ත්‍රීතුමා කිව්වා අලගොවියන් මහපාරේ හමුදා සොල්දාදුව මහපාරේ වැස්සර තෙමීගෙන ඉන්නවා. සැලැස්මක් නෑ. ක්‍රමවේදයක් දන්නේ නෑ. පටන් ගන්න තැනක් දන්නේ නැහැ, ඉවර කරන්න තැනක් දන්නේ නැහැ. බයිලා විතරයි ගහන්නේ. ඒකනම් අර MS පොරාන්දුලා හොඳට බයිලා ගහන්න නම් ඉගෙනගෙන තියෙන කට්ටිය වැඩ බෑ. අද එක ව්‍යාපෘතියක් නැහැ. කර්මාන්ත අමාත්‍යාංශය මොනවද කරලා තියෙන්නේ? කර්මාන්ත අමාත්‍යාංශය දුම්බුරු සීරි කඩයක් දැම්ම මේ ඔන්න ඔච්චරයි කරේ. එතකොට බික්කුච්චන් මාගාව තියෙන වොයිස් රෙකෝඩ් එක බික්කුච්චන් කන්ටේනර් පන්නන කතා කරනවා මේ රේගුවත් එක්ක මම දාලා පෙන්නන්න නැහැ කිව්වොත් අන්න වරුණ රාජපක්ෂ තමයි ඒක දැම්මේ එළියට. ඉතින් ඒ වගේ අද හැමතැනම හොරකම වංචාව දූෂණය නාස්තිය. පෙරපාරෙම හොර තක්කඩි මම ජනාධිපතිතුමා කිව්වා මේ කොහොමද රනිල් වික්‍රමසිංහ පරද්දන්න ඕනේ කියන එක හොර තක්කඩි ආණ්ඩුවක්. නමුත් ඒක පෙර මොනවාකට ගෙනාවු ආණ්ඩුව? අර හොටු ගෑනේ දිලා කැහි ගෑනේ ගෙනාවා. ඒ හොරපාරෙමයි යන්නේ. හොරපාරෙමයි යන්නේ. පුරුද්දද මන් දන්නේ නැහැ. ඉතින් මෙහෙම රටක් කරන්න බෑ. කලපුරුද්ද පළපුරුද්ද නැහැ. පෙට්ටි කඩයක්වත් දාලා ඉතින් කට්ටියනේ මේ කටින් බදලා කොට හිටෙවුවා මිසක්. ඉතින් මම හැබැයි ජනාධිපතිතුමාගේ නම් මුකුත් කියන්නේ ජනාධිපතිතුමා වමනාව තියෙනවා. කැබිනට් එකේ 5-6 දෙනෙක් ඉන්න මේ ආණ්ඩුව කන. ඔය 5-6 දෙනා හන්ද තමයි මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙන්නේ. ඒක ස්ථිරයි. මොකද එතුමාගේ වමනාව මම එතුමා පෞද්ගලිකව දන්නවා 2005 ඉඳන්. එතුමා පොසිටිව් මිනිස්සෙක්. අද මොනවාද පාර්ලිමේන්තුවේ කාන්තාවකට යන්නේ නැහැ පාර්ලිමේන්තුවට. කුණු හරප කියනවා. තව තැන් වලට බෙස්සාම තව ඒවා කියනවා. හත් පොලේ කට ඇරියොත් නා ගන්නවා. එතකොට උසාවි නියෝග අභියෝගකට ලක් කරනවා. මේව මොලේ තියන අය කරන වැඩද මේ? ඒවා කරලා මේ රටක් යන්න බෑ. ආර්ථික සැලැස්මක් නැහැ. ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. අද ඩොලර් එක 312යි. තුමා නව සිහල උරුමයේ විදිහට අපි පහුගිය කාලේ ඔබතුමා මේ හැසිරුණු විදිය ඔබතුමාගේ දේශපාලන ජීවිතය අරගෙන ගත්තට පස්සේ අපි දකිනවා මේ අර කලාපයේම තියෙන ප්‍රශ්නයක් තියෙනවානේ මේ ජාතියයි ආගමයි මූලික කරගෙන දේශපාලනය කරන ප්‍රශ්නයක්. ඒකනේ ඔබතුමාගේ දේශපාලනය කරන ওই සුදු රෙද්දට මුවා වෙලා ජාතිය ආගම එක හරියම සංවේදී මාතෘකාවක්. ඒක තමයි ඉස්සරහට අරගෙන එන්නේ මොකක් හරි තැනක අවසානයේදී. මේකනේ ඔබතුමාගේ ආකල්පය වෙනස් වෙලා තියෙනවද දැන්? ඒ ජාතියයි ආගමයි නැති මිනිහෙක් කල්ලතෝණියෙක් නේ. මොකද? ජාතියක් ආගමක් නැති මිනිහෙක් කල්ලතෝණියෙක්. ඉතින් අපි ජාතිය වෙනුවෙන් පෙනී හිටනවා ආගම වෙනුවෙන් පෙනී හිටනවා. ඒක ඇති වැරද්ද මොකද්ද? ඒකේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හොඳයි. අපි බෞද්ධයෙක් මං කතෝලිකයෙක් වුණා නම් මං කතෝලික ආගම වෙනුවෙන් පෙනී හිටිනවා. මං ඉස්ලාමිකයෙක් වුණා නම් මං ඉස්ලාම ආගම වෙනුවෙන් පෙනී හිටිනවා. මං බෞද්ධයෙක් මං සිංහලෙක් මං හැමදාම සිංහල ජාතිය වෙනුවෙන් බෞද්ධ ආගම වෙනුවෙන් මං පෙනී හිටියේ. ඒක අදත් ඉන්නවා හෙටත් ඉන්නවා අනිද්දත් ඉන්නවා. අපි සියලු දෙනාම තම තමන්ගේ ආගම් වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක හැම කෙනාටම සමානත්වතාවයෙන් යුතුව මේ රටේ තියෙන්නට ඕනේ කියලා ඔබ විශ්වාස කරනවා. මොකද අපි දන්නවා නිව්යෝක් නගරේ දැන් මුස්ලිම් පුද්ගලයෙක් නගරාධිපති වෙලත් ඉන්නවා නේද මදුෂන්? එතකොට එහෙම තමයි ඔබතුමා හරි. ඒත් එකම මට දැනගන්න ඕන දැන් මේ ඔබතුමා දකින්න ඇති පහුගිය කාලවකවානුවේ ඇතිවෙච්ච සිද්ධීන් මේ ලංකාවේ ඇතුළේ. ડોક્ટર සාෆිගේ ප්‍රශ්නේ. එතකොට දිගන පොඩි පෙට්‍රල් පෝලිමක් ජාතිවාදයක් කරා දුරදිග අරගෙන ගිය හැටි පාස්කු ප්‍රහාරයේ ඇත්තටම රිපෝට්ස් වල මොනවද තියෙන්නේ කියලා දැන් කතිකාවට ලක් වෙනවා. දර්ග ටවුන් එකේ මේ ආදි වශයෙන් මේවා සිද්ධි කොච්චරක් අපි ජීවිත කාලය ඇතුළතදීම මේවා දකින්නවනේ මනමේන්ද්‍ර මහත්මයා. එතකොට මේ සිද්ධිත් එක්ක අපි ඔය ට්‍රින්කෝ සහ මේ බැටි සිද්ධිය මඩකල්පු ත්‍රිකුණාමල සිද්ධිය අරගත්තට පස්සේ මේවා මේ හැමදාම එකම විදිහේ චිත්‍රපටි. මේක මේ ජෙන් Z එක හරිම විහිළුවට අවඥාවට ලක් කරන සිද්ධීන් නේ තරුණ පරම්පරාව. අරගලය ගැන දැන් කතා වුණා. අරගලය ඇතුළු නූතන ශ්‍රී ලංකාවක් අපි හදන පොයින්ට් එකේදී ඔබතුමා විශ්වාස කරනවද මේ සිද්ධීන් හරිම
ජාතිය ආගම ඇතුළු දේවල් සුදු රෙද්දා ඇඳගෙන ඇවිල්ලා මේ කරන සිද්ධීන් මේවා හරියටම මේ රටක දියුණුවට බලපාන සිද්ධීන් නොවේ. මේවා නිකන් හැමදාම චිත්‍රපටි වගේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නෙත් නැහැ. මේවා රටේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්න දේශපාලනය කරන අවස්ථා කියලා ඔබ දකින්නේ නැද්ද? ඔයක හැම දේශපාලන පක්ෂයක්ම මේකට බව කියන්න ඕන. හැම දේශපාලන පක්ෂයක්ම ජාතිවාදී අවසල තියෙනවා. හැම දේශපාලන පක්ෂයක්ම මේ ආගම අවසල තියෙනවා. ඒක දෙමළද සිංහලද මුස්ලිම්ද කියලා නේ හැමෝම එක කරලා තියෙනවා. මම ඒක අනුමත කරන්නේ නැහැ. දැන් බලන්න මේ ඔබතුමිය දැන් අහපු ප්‍රශ්න මම උත්තරේ දැන් ත්‍රිකුණාමලේ බුදු පිළිම සිද්ධිය. ඒක බුදු පිළිමයක් එතන තිබ්බා අරන් ඒක විසඳන්න ක්‍රමවේදයක්. බුදු පිළිමයක් එතන තිබ්බේ නැහැ. බුදු පිළිමයක් උස්සන් ආවා. හරි උස්සන් ආවා. හරි උස්සන් ආවා කියන්නකො. දැන් ආණ්ඩුව කියන්නේ ඒක නෙවෙයිනේ. ආණ්ඩුව කිය උස්සන් ආව නම් ආණ්ඩුවයි පහුවෙන්ද කිව්වේ බුදු පිළිමය ආරක්ෂාවටයි බුදු පිළිමය අපි අරන් ගියේ කියලා. එනේ එහෙම වෙන්න බෑ. බුදු පිළිමය එතන තිබුණා නම් තව ලොකු මුළු රටම ගිහිල්ලා උතන වට කරගන්න. ඉතින් එහෙනම් එතන පොලිස් හරි හමුදාවේ ආරක්ෂාව දෙන්න ඕන. දැන් අවුකන බුදු පිළිමයට ඔය ප්‍රශ්න වුණා. සීමා බෝධියට ඔය ප්‍රශ්න වුණා. සීගිරියට ඔය ප්‍රශ්න. පොලිසිය ගලවගෙන යනද? ඒවා පොලිසියට ගිහලා හයි කරනවද? එහෙම නැහැනේ. දැන් ඔබතුමියට ප්‍රශ්නයක් වුණොත් කාගෙන් හරි ඔබතුමිය කියලා පොලිසිය නවත්ත ගන්නවද? නෑ ඔබතුමියගේ ගෙදරට ආරක්ෂාව දෙන්න ඕන. ඉතින් ඒක ඒ විදිහට විසඳුවා නම් බුදු පිළිමේ තිබ්බද තියන්න ආවද එක හරි වැරද්ද ඒක වෙන කතාවක්. එතනදී ආණ්ඩුව අනුගමනය කරේ වෙන දෙයක්. එතන SFC මහත්තයා මොකද කියන්නේ? එතකොට අර කොළඹින් ගිය භික්ෂුන් වහන්සේ කොළඹින් ගිය පිරිස් අවුරු හරි ස්වාමීන් එතෙන්දි විතරක් ඔබතුමා කවුරු හරි කියලා කියන්නේ නෑ මම කියන්නේ ස්වාමින් වහන්සේලා බලහත්කාරයෙන් එතනට බුදු පිළිමයක් තියන්න ගියා නම් ඒක වැරදි. අනිවාර්යයෙන් පිළිගන්නවා. ඔව්. නමුත් ඒ බුදු පිළිමේ හොඳින් හෝ නරකින් හෝ සත්භාවයෙන් හරි වෙන ක්‍රමයෙන් හරි එතනට ගිනිච්චය කියන්නකො. හරි තියන්න හැදුවා කියන්නකොද? ඒතර පොලිසිය දැන් මොකද්ද කියන්නේ? පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා කියන මට ඉහළින් නියෝගයක් ආවා මේක මේ විදිහට කරන්න කියලා. එතකොට පොලිසිය මැදට පැනලා මුතු කුඩේත් කඩලා හාඳුරන පහර දීලා බුදු පිළිම උස්සගෙන ගිහිල්ලා පහුවෙන්ද මාධ්‍ය ප්‍රකාශයක් කරනවා මේ මහජන ආරක්ෂක ඇමතුමා බුදු පිළිම ආරක්ෂාවට පොලිසියට අරන් ගියා. ඕක නෙවෙයි ක්‍රමවේදය. ඕක උතන යට තිබුණේ. ඔබතුමා පිළිගන්නේ නැද්ද ඔබ ඊටම පරිණත දේශපාලනයක්? හරි මම ඔබතුමාට මම මේ ඔබතුමාගෙන් අහන කතාව. ඇයි මේ දේශපාලනය තුල ජාතිවාදය අල්ලගෙන මිනිස්සුම රවට්ටන්න උත්සාහ කරන්නේ? මේකට හැමදාම ඈඳෙන ජන කොටසක් ඉන්නවනේ. ඔව් ඒවා වැරදි. ඒවා නවත්තන්න දැන් මේ රජයක් තියෙනවනේ ඒවා නවත්තන්නකො. වැරදි කරන මිනිස්සුන් අත්අඩංගුවට ගන්නකො. දැන් බලන්න දැන් ඊට පස්සේ බැටි සිද්ධිය බලන්න. බැටි වාලච්චේනේ මම හොඳට දන්න තැනක්. හරි වාලච්චේනේ කිව්වා මම අඩියක් ගන්න දන්නා මම මොකද ඒ කාලේ හිටපු ඇමතිතුමාගේ උපදේශක පෙරකර මම වැඩ කරහන්දා. එතකොට ඒ සිද්ධියේදී යම් කිසි ඒ ප්‍රාදේශීය සභාව අනුමත කරගෙන තියෙනවා මේ ඡන්දයක් තියලා මේක ඉවත් කරන්න ඕනේ කියලා. ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරු අනුමත කරගෙන තියෙනවා. ගිහිල්ලා තමයි සභාපතිත් එක්ක മന്ത്രിවරු ගිහිල්ලා ඔය කියන නාමපුරු ගැලෙව්වේ. එතකොට නාමපුර ගැලෙව්වා නම් පොලිසිය මොකද කරන්නේ? ඒ වෙලම මේ මිනිසුන් අත්අඩංගුවට ගන්න හොයලා බලලා. ඒක කරේ නැහැනේ පොලිසිය. පොලිසිය කරේ උසාවියේ ෆැක්ස් රිපෝට් කරා.